ආදරෙන් පිළිගන්නවා ටෙක්නික් මගුව YouTube channel එකට. අද මම කියලා දෙන්න හදන්නේ ෆොටෝ හයිඩ් කරන ඇප් එක පිළිබඳව. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. අපි මුලින්ම කරන්න ඕනේ Play Store app එක open කරගන්න ඕනේ. Play Store app එක open කරලා search bar එකේ මෙන්න මේ විදිහට search කරන්න ඕනේ. මෙන්න මේ විදිහට සර්ච් කරාට පස්සේ පල්ලයට යද්දී අපිට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ මම ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ඕපන් කියලා පෙන්නන්නේ. හරි අපි දැන් මේක ඕපන් කරගෙන බලමු. ඇප් එක ඕපන් කරපුවාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට හොඳටම පේනවා ඇප් එක ඕපන් කරා කියලා අපිට කිසිම ෆොටෝ වීඩියෝ හයිඩ් කරන්න පුළුවන් ඇප් එකක් වගේ කිසිසේත්ම පේන්නේ නැහැ කියලා. දැන් මම කතා කරන්න යන්නේ මේකේ තියෙන රහසිගතම දේ ගැන. ඔයාලට මේ ඉන්ටර්ෆේස් එක උඩින්ම පේනවා audio manage කියලා. ඒක ටිකක් වෙලා මෙහෙම ටච් කරන් ඉන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ පාස්වර්ඩ් එකක් දෙන්න තැනක් එනවා. එතකොට ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් දීලා මේක ඉස්සරහට යන්න පුළුවන්. මම දාලා තියෙන පාස්වර්ඩ් එක දෙනවා. මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ අපිට ආය බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් ඔයාලා මේ වීඩියෝ, මියුසික්, පික්චර් කියන තැන් වලින් කැමති එකක් තෝරගෙන ඔයාලගේ වීඩියෝ තියෙනවා නම් මෙන්න මේ ප්ලස් අයිකන් එක ටච් කරලා ගැලරි එකට ගිහිල්ලා වීඩියෝ හයිඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මියුසික් කියන එකට ගිහිල්ලා මෙන්න මේ ප්ලස් අයිකන් එකේ ඔයාලගේ තියෙන මොනවා හරි සින්දු වෙනත් හඬපට එහෙම තියෙනවා නම් ඒවා හයිඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. පික්චර් කියන එකෙන් ෆොටෝ හයිඩ් කරගන්න පුළුවන් අර කියපු විදිහටම. ඒ වගේ මේකේ තව ඔප්ෂන් වගේක් තියෙනවා. ඇප් හයිඩ් කරන්න පුළුවන්. ඇප් වලට ලොග් දාන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් මේ ඇප් එක හරහා කරගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාලා වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.